ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ එක් තරගයක් පසුගිය දිනක පැවැත්වුණා රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර. ඉතින් මේ තරගයේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ පුහුණු උපදේශක හැටියට කටයුතු කරන කුමාර් සංගක්කාර සහ ඉන්දිය නර්තන ශිල්පිනියක් සහ නිලියක් වන මලයිකා අරෝරා එකට වාඩි වී සිටින ඡායාරූපයක් මේ දිනවල ඉන්දිය සමාජ මාධ්‍ය ජාලාවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඉතින් මෙහි කියන විදියට උන් දෙදෙනා අතර පෙම් සම්බන්ධතාවයක් පවතිනවා කියලා තමයි කියලා තිබෙන්නේ. 50ක් කැවිලි දිවියේ පසුවන මලයිකා ඇරෝරා තවමත් තනිකට ජීවිතයක් ගත කරන්න ඔහු ඇය විවාහක නෑ. ඉතිං මේකත් ඊට ලොකුම හේතුවක් කියල තමයි ඉන්දියාව පැත්තෙන් ආරංචි වන්නේ. කෙසේ වෙතත් ද හින්දුස්ථාන් ටයිම් පුවත්පත වාර්තා කරලා තිබෙන විදිහට දෙදෙනෙක් එකලඟ වාඩි වී සිටීම පෙම් සම්බන්ධතාවයක් යැයි කටකතා සෑදීම ඉතා කනගාටු තත්ත්වයක් බව සඳහන් කල්ල තිබුණ. ති ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපිත් හරියට ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඉතින් කුමාර සංගක්කාර අයත් එක්ක එකලඟ වාඩි වුණා කියලා එහෙම කටකතා හදන එක වැරදි. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද මේ ගැන? ඉතින් ඔයගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.